දැන් අපි බලමු ටෙක්ස්ට් ටූල් එක. ටෙක්ස්ට් ටූල් එකේ ප්‍රොපර්ටිස් ගොඩක් තියෙනවා. ඒ වගේම අපි මොනවා හරි ටයිප් කරා නම් අපිට පුළුවන් ඒකේ ඕනනම් සිලෙක්ට් කරලා ටෙක්ස්ට් එක මාරු කරගන්න, ෆොන්ට් එක. ඒ වගේම ඒකේ සයිස් එක නැත්තම් ටයිප් කරන්න කලින් මේවා හදා ගන්නත් පුළුවන්. ෆොන්ට් කලර් එක වෙනස් කරගන්න පුළුවන්. බෝල්ඩ් කරන්න, ඉටැලික් කරන්න. ඒ වගේම මේ විදිහට align කරන්න පුළුවන්. center, right, left, justify. මේක පුළුවන් අපිට center කරන්න. left, right ඒ වගේ align කරගන්න. ඒ වගේම මෙතන තියෙනවා ඊළඟට superscript, subscript ඒ විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපේ අකුරු දෙකක් අතර ස්පේස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන මේ ප්‍රොපර්ටිස් වල.